නෑ මං කියන්නේ වහරි පව්. ඒ කියන්නේ වචනම ජීවනෝපාය කරගත්තයි. අර කුණුහරුපම කණ්ඩ හදාගත්ත මිනිස්සු ඉන්නවනේ. අර මඩෙම්ම ජීවත් වෙන්න. මං කියන්නේ මඩේ හිටියට කමක් නෑ අදින් පස්සෙවත් උඩට නැගලා පිපෙන්න. හැමදාම පල් ගඳ ගහ ඉන්න ඕනද? අපි කියන සෑම වචනයක් තුලින්ම සමාජයට පණිවිඩයක් දෙන්න ඕනේ. මේක කවදා හදන්නද නැත්තම්? ඒ දෙන පණිවිඩය අයහපත් නිසා තමයි මේ අලුත් ජෙනරේෂන් එක අලුත් පරම්පරාව අපි කියනවනේ අපි දන්නේවත් නැති මත්ද්‍රව්‍ය වලට දන්නේවත් නැති දේවල් වලට ඇබ්බැහි වෙලා කියලා. මේක ඇති වෙන්නත් නැති වෙන්නත් තැනක් තමයි මොකද්ද? සමාජ මාධ්‍ය. ඔක ඉතින් දැන් තරුණ මහත්තුරු කල්පනා කරන්න ඕනේ. ඔය ගිනි කූරු වලින් වැඩ ගොඩක් කිරිය හැකිනේ නේ. ඕන්නම් මෙතන කිරි මුට්ටියක් වතුරන්නත් පුළුවන් දැන් නේ. ඩක් ගාලා ගත්ත ගැහුව පත්තු කෙරුවා. ගියක් ගිනි තියන්නත් පුළුවන්. 2026 මේ පොයේ දවසේ මහා සෑරතුන්ගේ ආනුභාවයෙන් මේ මළුවේ ඉඳන් දේශනා කරන්න අපි ප්‍රාර්ථනා කරමු. අපි භාවිතා කරන මේ සමාජ මාධ්‍යමේ උපාංග සියල්ල ඕනෑම කෙනෙකුගේ ජීවිතයට මේ සමාජයට මේ රටට මගේ සම්බුද්ධ ශාසනයට කිරි ඉතුරුවා වගේ හරියන්න පාවිච්චි කරමු. කවදාවත් කිසි කෙනෙකුගේ හිතක් රිදෙන්න, ද්වේෂයක්, වෛරයක් ඇති වෙන්න භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු නිර්වාණය අහුරන පංච නීවරණ වල තියෙන ව්‍යාපාදය නඩත්තු කරන්නේ දේශයෙන්. වෛරයෙන් තරහෙන් බුදුහාමුදුරුවෝ උගන්වපු ප්‍රධාන අකුසල මූල ධර්ම අතර එකක් තමයි ද්වේෂය, ලෝභ, දේශ, මෝහ. එතකොට මේ ද්වේෂය පාලනය කරන්න ඕන කෙනෙක් තුල වෛරයක් ඇති වෙයි. ඕන කෙනෙක් තුල ද්වේෂයක් ඇති වෙයි. එක පෝස්ට් එකකින් එක බුදු ගුණේ ගන්න දැම්මොත් මොකද වෙන්නේ? සිල් සුවඳමයි මොකේද? Facebook එකේ බැරි දෝක හොරන්න. හැම පණිවිඩයක්ම මේක රැල්ලට හරි පටන් ගන්න තියෙන්නේ දැන් නා. මොකද වෙන්නේ? රැල්ලක් හදමු බුදු ගුණ ෂෙයා කරන්න. බැරිද? එහේ. අපූර්වට පුළුවන්. රැල්ලක් හදමු මේ ගිලගෙන නැති වෙන මත්ද්‍රව්‍ය ටික පාලනය කරන්න. රැල්ලක් හදමු දෙමව්පියන්ට ගරු කරන, වැඩිහිටියන්ට ගරු කරන පිරිසක් හදන්න, තරුණයන්ගේ මොළ හදන්න. රැල්ලට පෝස්ට් ටික ෂෙයා කරමු. මිනිස්සුන්ට හැදෙන්න ආරයයි පරිසරයයි බලපානවානේ. හැදෙන්න ඕනේ පරිසරය ඒ විදිහට තියෙනකොට. රැල්ලක් හදමු හොඳ විනයවත් සමාජයක් හදන්න. මේ විද්‍යා දදාති විනය. අධ්‍යාපනය, ශිල්ප ශාස්ත්‍ර බුදුහාමුදුරු ගන්නන්නේ විනයෝච සුසික්ඛිතෝ. මේ ශික්ෂණයත් එක්ක අධ්‍යාපනයත් එක්ක විනයවත් භාවය ඇති වෙනවා. මේ ටික හදා ගන්න හදමු. ඕ ලෙවල් වලින් අධ්‍යාපනය නවත්තන තරුණ දරුවන්ගේ ජීවිත නෑ පුතේ ඔතන නෙමෙයි තව ටිකක් තියෙනවා කියලා. මොකක්ද ඒකට අර බජාර් භාෂාවෙන් කියන්නේ? ගැම්මක් මොරාල් එකක් නේ. එන්න ඒ ජවයෙන් උනන්දු ඇති වෙන්න ඒ අදිෂ්ඨානයෙන් හදමු. පාසල තුල පාසල් උපකරණ ටිකනේ ඉස්කෝලවල වැසිකිළියකටවත් යන්න බෑනේ. පොදු වැසිකිළියකටවත් යන්න බෑනේ. දැන් මොකක්ද මේ සමාජ මාධ්‍ය තුලින් මිනිස්සුන්ගේ වෙනස් වෙන ආකල්පමය වෙනසක් ඇති කරන්න පුළුවන්. ඒ ඉතින් ওই පැත්තට ඕක හදා ගන්න බැරි. ඒ නිසා අපි මේ තුරුණුසිත සිරස ප්‍රෝග්‍රෑම් එක මගින් මේ වැඩසටහන මගින් අපේ රුවන්වැලි මහා සෑරදුන්ගේ ආනුභාවයෙන් තරුණ සිත්වලට විනයවත් භාවය, සද්ධර්මයේ මත ජීවත් වෙන්න අවශ්‍ය ශික්ෂණය අඩුම තරමේ එක සිල්පදේ ගන්න දවසට මං කියන්නේ මේක අද දාලා හෙට නැෂා මිලියනයක් ආවොත් views මිලියනයක් ආවොත් එහෙම කෙනෙක් රහත් වෙනවා, කෙනෙක් සුගතියට එනවා, කෙනෙක් යාමකට එනවා කියලා. නමුත් ඔය මිලියන ගාණක් බලපුවාම 5 දෙනෙක්වත් හැදෙන්නේ. අපිට මේක ගෙඩි පිටින් අර රාත්තලම ගන්න අමාරු වෙයි. ඒ වුණාට කමක් නැහැ. එක්කෙනෙක් හරි හැදෙන්නේ. මේ රැල්ල හොඳ පැත්තට අරගෙන යන්න. ඒ නිසා අදිෂ්ඨාන කරන්න. මම ඔය මහත්තුරු සියලු දෙනාටම කියන්නේ විවිධ ඒ තුලින් යැපෙන්නන්ට කියන්නේ යහපත් පැත්තට views අඩු වෙයි. නේ කමෙන්ට්
අඩුවේ. ඔය අනුන්ගේ කුණු හොයන එක නේ ඕපදූප හොයන එක. අපි ශිෂ්ට භාවයේ තියෙන්න ඕන කෙනෙකුගේ වැරද්දක් තියෙනවා නම් මොකද කරන්න ඕන? හැබැයි ඉතින් ඒක එහෙම කියන්නත් හොඳ කෂේරුකාවක් එක්ක හොඳ පෞරුෂයක් තියෙන්න ඕන. හයිබ්‍රිඩ් ගතියක් තියෙනවා නම් ඕක කරන්න අමාරුයි. ඒ දෙමුහුන්කමට කරන්න බෑ. ඒ නිසා හොඳ පෞරුෂයෙන් හොඳ අභිමානයෙන් යුක්ත විනයවත් භාවයේ තියාගෙන මනා ශික්ෂණයක් තුලින් ප්‍රතිමන්ඩිත තරුණ පිරිසක් හදන්න පුළුවන් සමාජ මාධ්‍යයට. ඒ නිසා දුස්චරිතේ වලකිමු සුචරිතේ හැසිරෙන්න අපි අපේ Facebook එක යොදාගමු කියලා මම යෝජනා කරනවා. ඒත් එක්කම ඔබට නින්දා අපහාස කරන රැල්ලකුත් අපි දකිනවා සමාජ මාධ්‍ය තුල. මේක කොහොමද අපි බාරගන්නේ පොසිටිව් විදිහට? ඒ කියන්නේ ඔබ වහන්සේ රැල්ලක් ආරම්භ කරා ඔබ වහන්සේ කිව්ව විදිහට දැන් ධර්මයේ පැත්තට ගොඩක් තරුණයෝ ඒ පිළිබඳව අධ්‍යයනය කරනවා සහ එනවා. ඒ නිසා ඔබ වහන්සේට අර කිව්ව මඩ ප්‍රහාරය Facebook එකේ ඩිජිටල් මාධ්‍ය හම්බ වෙනවා. මේක ඔබ වහන්සේ තරාගෙන කොහොමද මේ ධර්ම දේශනාව කරගෙන ලෝකේ පුරාම ඔබ වහන්සේ වඩිනවා අපි දකිනවා. ඒක තරාගෙන කොහොමද ඔබ වහන්සේ මේ ගමන යන්නේ කියන එක අපේ කමෙන්ට් එකකින් අපේ අහනවා Facebook එකෙන්. හොඳයි. ඔය හරි වැදගත් දැන් ඔය මම අර ගෙවල් වලට යෝජනා කරේ එකට එක කියන්න එපා කියලා. බුදුවරු අපිට උගන්වන්නේ කොහොමද? අර නහි වේරේන වේරාණි සම්මන්තිද අහලත් ඇති මම ඕන තරම් අහලා තියෙනවා. සම්මන්තිද බුදාස අවේරේනච සම්මන්ති. ඔය වෛරක්කාරකම නැති කරන්න පුළුවන් එකම ඖෂධය මොකද්ද? මෛත්‍රිය. මිනිස්සු නගන අපවාද නේද? අර හැම කෙනෙක්ම කියනවා මමත් රැල්ලටනේ ආවේ කියලා. එතකොට තව කියනවා බණ අහන්නේ නම්මලාට තාත්තලාට දොස් කියන ඔය යන්නේ